ගවයෙක්ට නං කෑම හොයාගන්න ස්වභාවය උදව් කරනවා. ඒත් පෝල්ට්‍රි ෆාර්ම් එකක ඇති කරන කුකුලන්ට ඔවුන්ගේ ජීවිතය රැඳා පවතින්නේ නිවැරදි ආහාර, ජලය, උෂ්ණත්වය සහ නිසි කළමනාකරණය මතයි. අද කාලේ සාර්ථක පෝල්ට්‍රි ෆාර්ම් එකක් කියන්නේ කුකුලන් පමණක් නොවේ. දත්තත් හොඳින් කළමනාකරණය කරන ෆාර්ම් එකක්. අද ශ්‍රී ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව අගය අඩුවෙමින් පවතිනවා. ඒක කුකුළු කර්මාන්තයට ශ්‍රිජුවම බලපාන ලොකු අභියෝගයක්. සත්ව ආහාර, වැක්සීන්ස්, සප්ලිමෙන්ට්ස් බොහෝ දේ ආනයනීය මත රඳා පවතින නිසා ඩොලරය ඉහළ යන හැම වෙලාවකම ඔබේ ෆාම් එකේ පිරිවයත් ඉහළ යනවා. නමුත් ගැටලුව ඩොලරය විතරක් නෙවෙයි. ගැටලුව වන්නේ ඔබට ඒ වෙනස්වීම් කලින් දකින්න ඩේටා නැතිවීමයි. ෆීඩ් වේස්ටේජ් එක කොච්චරද්ද? ප්‍රොඩක්ෂන් එෆිෂන්සි අඩු වෙලාද? මෝටැලිටි වැඩි වෙලාද? ඒවා රියල් ටයිම් දැනගන්න නැත්නම් ලාභය නිහඬවම අඩු වෙනවා. ERP සිස්ටම් එකක් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් විතරක් නෙවෙයි. ඒ ඔබේ ෆාම් එකේ ෆියුචර් කන්ට්‍රෝල් සෙන්ටර් එක. රියල් ටයිම් ඩේටා, කොස්ට් ප්‍රෙඩික්ෂන්, බෙටර් ප්ලෑනිං, ක්වික් ඩිසිෂන්ස්. අභියෝග වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒවාට සූදානම් වෙන්න නම් ටෙක්නොලොජි අවශ්‍යයි. ලංකා පෝල්ට්‍රි ඉන්සයිට්ස් ඔබේ ෆාම් එකේ ලාභය ආරක්ෂා කරන ස්මාර්ට් පාර්ට්නර්. මේ දවස්වල තියෙන අධික වැසි කුකුල් ගොවි පළවලට ලොකු අභියෝගයක්. උෂ්ණත්වය වෙනස් වෙනවා, ආර්ද්‍රතාව වැඩි වෙනවා, බර්ඩ් ස්ට්‍රෙස් සහ ඩිසීස් රිස්ක් එකත් ඉහළ යනවා. ඒත් ඉමැජින් කරන්න ඔබේ ෆාම් ERP සිස්ටම් එකට AI ටෙක්නොලොජි එකත් එකතු වෙලා තිබුණොත්? අධික වැසි සහ කාලගුණ වෙනස්කම් කලින්ම ප්‍රිඩික්ට් කරලා ෆාම් කන්ඩිෂන්ස් ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ටෙම්පරේචර් කන්ට්‍රෝල්, හියුමිඩිටි මැනේජ්මන්ට්, ටයිම්ලි අලර්ට්ස් සියල්ල රියල් ටයිම් මැනේජ් කරමින් ලොසස් අඩු කරන්න පුළුවන්. අනාගත පෝල්ට්‍රි ෆාමිං කියන්නේ ස්මාර්ට් ෆාමිං. ලංකා පෝල්ට්‍රි ඉන්සයිට් සමග ඔබේ ෆාම් එකත් ඊළඟ මට්ටමට ගෙනියන්න.